ඉතින් අද අපි මට අද අවශ්‍ය වෙලා තියෙනවා යාළුවනේ ඔයාලට සුට්ටක් කියලා දෙන්න විශේෂ ෆීචර්ස් කීපයක්. especially මේක අපිට ෆෝන් එක especially අපි ස්ක්‍රීන් එක ඔන් කරද්දී අපි විශේෂයෙන්ම භාවිතා කරන බටන්ස් එක වෙනුවට අපිට ටච් කරලා ස්ක්‍රීන් එක ඔන් කරන්න. ඊට අමතරව කොහේ හරි තිබුණත් අපි ෆෝන් එක අතර ගත්ත ගමන් ස්ක්‍රීන් එක ඔන් වෙන විදිහට මේක හදා ගන්න පුළුවන්. ඊළඟට අපිට අර මොකක් හරි මැසේජ් එකක් හරි කෝල් එකක් හරි අපි දන්නේ නැතුව අවිල තියෙනවා නම් ස්කෝල් විදියට වගේ අපි අතර ගන්නවත් එකම වයිබ්‍රේට් වෙනවා. අපිට මේක කොහොමද මේව හදාගන්නේ කියලා. අපි පොඩ්ඩක් බලමු. මුලින්ම අපි setting app එක open කරනවා. ඊට පස්සේ මේක හොයා ගන්නවා. Q Messenger side interest Galaxy avatar. Q best looking for something Q Galaxy screenshots. Off one-handed mode. Motion suggest closing window. අපි හොයා ගන්න ඕන Side button. මේකේ Back. Settings. setting app එක on කරා. ඊට පස්සේ Q services. Advanced features. advanced feature එක අපි හොයාගත්තා. ඒක touch කරා. Advanced features. ඊට පස්සේ අපි Looking for some Q Messenger Galaxy app screenshots. One-handed mode. Motion suggestions. motion and gestures කියන setting එක අපි open කරා. Motion suggestions. අපි බලමු මෙන්න මේකේ තියෙන option. Motion suggestions. Lift to wake. Turn off the screen when you pick up your phone. Off. අපි මේ ෆෝන් එක කොහේ හරි තියලා අපි අතට ගන්නවත් එක්කම ස්ක්‍රීන් එක ඔන් වෙනවා. මෙන්න මේ feature Motion. එක Lift to wake. Turn off the screen when you pick up your මේක අපි lift to wake Motion. කියන Lift to මෙන්න මේක wake. Turn on off the screen when you pick off up your time phone. එකට off තියෙන්නේ. අපි මේක on කරොත් On. පළවෙනි feature එක මේක on කරොත් කොහේ තිබුණත් අපි ෆෝන් එක අතට ගන්නවත් එක්කම ස්ක්‍රීන් එක on වෙනවා. මේක on කරලා තිබුණා. අපි මේක දැනට අපි මේක දැන් off කරනවා. මේක on කරන්න ඕනේ ඒක වෙන්නේ. මොන දැන් එහෙම වෙනවා. දැන් ඊළඟ Double tap to feature turn off screen. Turn off the screen when you double tap it. On. double tap කරාට පස්සේ ස්ක්‍රීන් එක on වෙනවා. අපි ස්ක්‍රීන් එක on double touch කර ගමන් on වෙනවා. අපිට බටන් මොකුත් ඔබන්න ඕනේ නැහැ. අර මුල් එකටත් ඕනේ නැහැ. මේකටත් ඕනේ නැහැ. Alert when phone picked up. Your phone will vibrate when you pick it up after missing a call or message. සමහරක් වෙලාවට අපිට call message miss වෙන්න පුළුවන්. අපි ඉතින් අපි ෆෝන් එක අතට ගන්නකොටම vibrate වෙනවා. මේක on කරාට පස්සේ Off. දැන් On. on කරාම මේක අපි ෆෝන් එක Double. Alert when phone picked up. Your phone will vibrate when you pick it up after missing a call. vibrate වෙනවා. ඒ කියන්නේ message එකක් හරි call එකක් හරි වෙලා තියෙනවා නම් ටක් ගාලා vibrate වෙනවා. අපි දන්නවා මේකට මොනවා හරි message එකක් හරි call එකක් හරි ඇවිල්ලා කියලා. මෙන්න මේ Mute with gestures. Mute incoming calls and alarms by putting your hand over the screen or turning your phone face down. hand මේ කියන්නේ මේ ෆෝන් එක අපි ගන්නවත් එක්කම මේ අපිට calls එනකොට දැන් සමහරක් වෙලාවට අපිට කරදරයි නේද ටක් ගාලා ෆෝන් එක ගන්නවා. අර ring වෙන එක නවතිනවා. mute වෙනවා ring එක. ඒක on කරොත් Off. දැන් මේක on කරොත් අන්න ඒක වෙනවා. Arm swipe to capture. Swipe the edge of your hand across the screen to take a screenshot. මේක අපිට පුළුවන් අර අපේ අතෙන් අත ස්ලයිඩ් කරලා මේ ෆොටෝස් ගන්න. හැබැයි මම මේක කරලා නැහැ. මොකද ඒක දෙයක් මම හිතන්නේ මම කරේ නැති නිසා මම කියන්නේ එහෙම තමයි කරන්න තියෙන්නේ. Off. Voice access. මෙන්න මේ features ටික තමයි අපමදාද කියලා දෙන්න මට අවශ්‍ය වෙලා තිබුණේ. ඉතින් මම හිතන්නේ ඔයාලා මොනවා හරි ඉගෙන ගන්න නැති මේක දන්න අයට ගැටලුවක් නෑ. නොදන්න අයට මේක හොඳයි. ඉතින් මේ වගේ දේවල් ඉගෙන ගන්න. ඉතින් මේ channel එක subscribe කරන්න, bell icon එක ඔබන්න. මේ වගේ වීඩියෝ දැම්මට පස්සේ ඔයාගේ ළඟට ගෙන්නව ගන්න. ඒ වගේම මේක share කරන්න. දන්න කෙනාට share කරන්න. ඉතින් අපි ඉදිරියේදී WhatsApp group එක add කරාට පස්සේ ඔයාලට සමහර විට එක resources ඔය apps අලුතෙන් එන apps වගේ ඒවා ලබා ගන්න පුළුවන් වෙයි. එහෙනම් හැමදෙනාටම සුබ දවසක්. මොනවා හරි මේකේ වැරද්දක් අතපසු වීමක් තියෙනවා නම් ඒක comment section එකට ඔයාලට දාන්න පුළුවන්. ඉතින් වැරදි ඇති. මොකද මේක අපි කාලයක් තිස්සේ කරන එකක් නෙමෙයි නිසා. එහෙනම් ජය වේවා හැමදෙනාටම සුබ දවසක්.